ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරස්සමින් ඉන්න වෙති කියලා මම හිතනවා. ඉතින් මේ දවස සෙන්සුරාදා දවසක්. ඉතින් මේ අයන් බබාගේ පළවෙනි ඒ කියන්නේ බීච් එක පෙන්නන දවස පළවෙනි. ඉතින් මේ අයන් බබා කලින් දැකලා නැහැ. ඉතින් මේ අපි හිතුවා අයන් බබා ඇත්තටම මේ ඒ කියන්නේ මේ නිවාඩු දවස් ටිකේ කොහේ හරි එක්කන් යන්න ඕනි කියලා. ඉතින් අපි ඔන්න මුලින්ම අයන් බබාව එක්කන් ආවේ බීච් එකට. ඉතින් මේ මෙන්න මේ ඉතින් මේ බීච් එකට අපිත් කියන්නේ බබා ලැබෙන්න කලින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආවේ නැහැ. දැන් ඉතින් මේ මෙහෙම යනකොට මේ බබාට සෙල්ලම්මට මොන හරි අරගන්න හිතුණා. ඇත්තටම බබාට වඩා අපිට තමයි ආසෙතුනේ මේ ඒ ටික දැක්කාම. ඉතින් එයාට එතනින් දැන් බීච් එකේදී සෙල්ලම් කරන්න මෙන්න මේක අරගත්තා. ඉතින් මේ ටිකක් විතර මෙයාලගේ බඩු ගණන්. හැබැයි මේ වුණාට ඉතින් මේ පොඩි අරන් දෙන්නත් එපා නේද? පොඩි බබාලා කොහොමත් ආසයිනේ. ඉතින් බබාට මෙන්න අර ඉස්සෙල්ලා පෙන්නපු මේ සෙල්ලම් බඩු ටිකයි මේ තව මෙතනින් ගත්තා මේ පුංචි අර බම්බරයක් අර කැරකෙන හුළඟට ඒකක් ගත්තා. ඉතින් මේ ටික අරගෙන අපි දැන් ආයි බීච් එක පැත්තකට යන්න තමයි හදන්නේ. ඉතින් බලන්නකෝ මේ අයන් බබා ඇත්තටම මීට කලින් කොහෙවත් අපි එහෙම එක්කන් ගිහිල්ලා නැහැ. එයා මේ චර්ච් යනවා, ඒ අම්මලා ගෙදර යනවා, අනිත් මේ ඒ කියන්නේ අපිත් එක්ක අනිත් දිහාවල ගියට මේ වගේ තැනකට ඇවිල්ලා නැහැ කවදාවත්. ඉතින් මේ අපි හිතුවා මෙයා මේ ගොඩක් බය වෙයි කියලා. ඒ කියන්නේ බීච් එක දැක්කහම මේ කියන්නේ රැල්ල එහෙම දැක්කම මේ දේවල් දැක්කම බය වෙයි කියලා. මොකද මෙයා මේ දැකලා නැති හින්දා. ඉතින් මේ වැලි වුණත් මේ හරි පුදුමයි අපිට මේ වෙලාවේදී මේ ගෙදරදී වැලි වල ඒ කියන්නේ තිබ්බහම මෙයා කකුල් දෙක උස්ස ගන්න වැලි ගෑවෙනවා කියලා. ඉතින් මේ දැන් මෙතෙන්දී හරි පුදුමයි මේ වැලි පාග හොඳට සෙල්ලම් කරා. එයා ඇත්තටම හොඳට විනෝද වුණා. ඉතින් අපිට ඒකින්ද හරිම සතුටුයි. ඉතින් එයා පළවෙනි පාරම මේ විදියට මේ සතුටින් සෙල්ලම් කරානේ. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් මේ බීච් එකට ඉතින් කවුරුත් ආසයිනේ. පොඩි ළමයි අපි හැමෝම ආසයිනේ බීච් එකට. ඉතින් මේ දවසේ රැල්ල ටිකක් මේ පේන විදිහට සැර වගේ පෙවුනා. අර අතන සෙල්ලම් බඩු තියන් ඉන්න අංකල්ගෙන් ඇහුවාම කිව්වේ ආනංකව නැහැ කියලා. ඒ වුණාට අපි ටිකක් වෙලා ඉන්නකොට අපිට දැනුණා රැල්ල ටිකක් සැර වේගෙන එනවා වගේ. ඒත් ඉතින් අර ගොඩක් කට්ටිය මේ හරිය ඉන්නේ හින්දා අපි මේ හරියම හිටියා. මේ ගොඩක් මෙතන මේ මුහුදේ නිකන් ඉස්සරහට රැල්ල ගහලා හැරිලා වගේ තියෙන. ඉස්සර කලින් අපි යනකොට ඒ විදිහට තිබ්බේ නැහැ. ඉතින් මේ ඈත නැව් යනවා පේනවා. ඉතින් මේ ගොඩක් පුංචි ළමයි ඇවිල්ලා හිටියා. ඉතින් නිවාඩු දවස මේ කට්ටියගේ ඒකෙන් මේ මම නම් ඇත්තටම හරිම ආසයි මේ සිප්පි කටු ඒ දේවල් ඇහිඳින්න. මං ගියොත් අනිවාර්යයෙන්ම සිප්පි කටු ඒ දේවල් ඇහිඳලා එකතු කරගෙන තමයි එන්නේ. ඉතින් මෙතන මේ මුලින්ම එන තැන තියෙනවා මේ ඒවා විකුණන්න තියලා. ඒත් මං හිතන ඒ දේවල් නම් ගණන් ඇති. ඉතින් එයාලා මේ කියන්නේ ගොඩක් ටුවරිස්ට් අය ගන්නවනේ ගණන් ඇති. ඉතින් දැන් අපි මෙන්න මෙතන තමයි හිටියේ. ඉතින් මේ අයන් බබාට ඊට පස්සේ සෙල්ලම් කරන්න එයාට මේ ඇඳුම් මාරු කරලා එයාව මේ බිමින් තිබ්බා. ඉතින් ඔය බලන්නකෝ වැලි නානවා. ඇත්තටම හරිම පුදුමයි මේ මෙහෙම එයා පළවෙනි පාරනේ මේ විදිහට වැලි මේ අල්ලලා මේ උනේ මේ හරිම පුදුමයි. ඉතින් එයා ඇත්තටම ගොඩක් සතුටු වුණා. ඉතින් අපිට ඒකින්ද හරිම සතුටුයි මේ එයා සතුටින් මේ හිටපු හින්දා. ඉතින් මේ ගමන ආවේ මේ මමයි හස්බන්ඩ්යි අයන් බබයි මගේ ලොකු අම්මයි මල්ලි එක්ක. ඉතින් අනිත් අය ඒ දවස්වල මේ නිවාඩු තිබ්බේ නෑ. යාලට මේ ගෙවල වැඩ ඒ දේවල් තිබ්බා. ඉතින් ඒ කට්ටිය එක්කන් ආවේ නැහැ. ඉතින් අපි කට්ටිය මේ
ආවා මේ අයන් බබාවත් එක්කගෙන මේ පෙන්වන්න. පේනව නේද වැලි නාන හැටි. ගෙදර යනකොට නම් ඔළුවේ ඉඳන් වැලි. ඔය මම කරන්නේ ඔතන ඉඳන් ඔය ඔතන මං වල්ලා ඉන්න තැන හැමතැනම පොඩි පොඩි සිප්පි කටු තියෙනවා. ඉතින් මං ওই ටික එකතු කරනවා. අපි මේ තව එක දෙයක් තමයි බීච් එකට ගියේ බබාට වැලි ටිකක් අරන් එන්න. ඒ කියන්නේ එයාට ඒ කියන්නේ සෙල්ලම් කරන දැන් මේ වයසට දෙන්න ඕනේනේ මේ වැලි අල්ලන්නේ දේවල් කරන්න. ඉතින් මේ අපි ඒවත් මේ අර මුහුදු වැලි ටිකක් අරගන්න ඕන හින්දා තමයි මේ ගොඩක්ම මේ ගියේ. බබාට බීච් එකත් පෙන්නලා එන්න. අපි දැන් මේ ගියේ කොහෙද කියලා කියන්නකෝ. අපි මේ ගියේ මේ ගල්කිස්සේ බීච් එකට. මේ සෙනග ගොඩක් ඇවිල්ලා හිටිය නිවාඩු දවස් හින්දා වෙන්න ඇති. මේ දවසේ මේ ගොඩක් අවුවසරත් නැහැ. සාමාන්‍ය විදියට තිබ්බේ. වැස්සෙත් නැහැ. ඉතින් මේ ඇත්තටම මේ එදා දේශගුණේ නම් ඇත්තටම හොඳයි. නැත්තම් අවුවයි නම් මේ ටිකක් ඉන්න අමාරුයිනේ. ඉතින් මේ එහෙම අවුවසර වැඩිකමක් තිබ්බේ නැහැ. පේනව නේද වැලි නාන හැටි. ඉතින් ඊට පස්සේ හස්බන්ඩ්යි මල්ලි ගිහිල්ලා මේ අයිස්ක්‍රීම් අරන් ආවා. අපි කවදාකවත් අයන් බබාට මේ පැණි රහ ඒ දේවල් දීලා නැහැ. ඒත් මේ වෙලාවේදී මේ චුට්ටක් පව් කියලා හිතුණා. අර අපි කනවනේ. එතකොට ඔක්කොම කනකොට දකින්නවනේ. ඒකින්ද මම චුට්ටක් මේ දීලා බැලුවා. මෙයා එච්චර මේ වුන් නැහැ. මේ කියන්නේ අර ඉල්ලිල්ල අඬන්න එහෙම නැහැ. අපි දුන්න හින්දා කෑවා එහෙම විතරයි. මේ එහෙම අර ඒ දේවල් ඉල්ලන්නේ කරන්නේ නැහැ. තාම යාට තේරෙන්නේ නැති හින්දා වෙන්න ඇති. ඉතින් මේ චුට්ට දීලා බැලුවා. ඔය දැන් ඉතින් ඔය සෙල්ලම් කරනවා. මල්ලියාව වැලි වලින් වැහුවා. ඒත් ඉතින් මේ එයා ඒ දේවල් වලට ආසයි. ඔය දැන් අපි ගියා වතුර පොඩ්ඩක් අරන් එන්න බාල්දියට අර බබාට හම්බෙච්ච මේකට මේ පොඩි බාස්කට් එකට මේ වතුර අරන් එන්න. මේ ඉතින් හස්බන්ඩ් ෆෝනුයි පර්සුයි ඔක්කොම සාක්කුවල දාගෙන මේ වතුර ගන්න යනවා. ඉතින් තෙමෙයිනේ මට ඒ වෙලේ කේන්තිත් ගියා මේ ඒවා තෙමෙයි කියලා. කිව්වට ආන්නේ නැහනේ තෙමෙයි කියලා. මොකද මේ විදිහෙන් මේ එක පාට රැල්ල මේ එන ලොකු රැල්ලක් එනවා හිටපු ගම. ඊට පස්සේ අපි මේ වතුර අරන් ගිහිල්ලා ආයි අර ඒ මේකට හම්බෙච්ච මේ තියෙන එක මේ කියන්නේ හැඩ මේවා අර කෝම්පිටිය හදනවා වගේ අර ඇතුළට දාලා මේව කරන්න. ඉතින් මේ මං එකකින් හදන්න හැදුවා. මට ඒක මේ හදාගන්න මේ අනේ මට තේරෙන්නේ නැද්ද කොහෙද මං හිතන විදිහට හරියට ආවේ නැහැ. මං හදන්න එතකොට හරියට ආවේ නැහැ. ඉතින් මේ ඔය මන් දැන් හදලා බලනවා ඒක තිබ්බේ කකුළු වෙද්ද කොහෙද මේ ඒක හදලා බලනවා ඒ වුණාට මට හරියට මේ සෙට් උන්නේ නැහැ. ඒක ආවේ නැහැ. මං හදන එක හරි ගියේ නැහැ. ඊට පස්සේ මං ඉතින් ඒක පැත්තකට කරලා තිබ්බා. ආයන් බබා වැලි නානවා හොඳටම. ඉතින් මේ මොකද මං තව කියන්න හැදුවේ මේ ඉතින් ආදරෙන් ඉල්ලනවා මාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා මගේ channel එකට. සබස්ක්‍රයිබ් කරලා ඉන්න අයටත් බොහොම ස්තුතියි කියලා කියනවා මේ වෙලාවේදී. ඉතින් වීඩියෝස් තව මං කරපු දෙක තුනක්ම තියෙනවා. මට ඒක අප්ලෝඩ් කරගන්න බැරි මොකද මේ වොයිස් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ මේ දවස් ටිකේ. මොකද මේ අපිට ඒ කියන්නේ
පාස්කු මංගල්‍ය තිබ්බා, මහසිකුරාදා තිබ්බා. ඉතින් ඒ චර්ච් එකේ වැඩත් එක්ක මේ ඒ දේවල් කරගන්න බැරි වුණා ඇත්තටම. මේ ඉස්සරහට මම ඒ වීඩියෝස් ටිකත් අරන් එන්නම්. ඉතින් අපි චර්ච් එකත් ඒ කියන්නේ ඒ ටිකත් මම කියන්නම් මොනවද උනේ කියලා චර්ච් එක දවසේ ඒ දේවල් මේ කියන්නේ පාස්කුවේදී ඒ දේවල් මම දාන්නම් ඉස්සරහට. මේ ඉතින් ඇත්තටම මම මේකේ ගොඩක් දේවල් කපලා කරලා අයින් කරලා නැහැ. මොකද මට ඕනේ මේ දේවල් හැමදාම මතකයක් විදිහට තියාගන්න. මේ අපි ඒ කියන්නේ මේ ඇත්තම ජීවිතේනේ අපි ගෙවන. ඉතින් ඒක මට ඕනේ කපලා කරලා එඩිට් කරලා එහෙම දාන්න. මම මේකේ වොයිස් පෙළක් ඒවා අයින් කරලා තියෙනවා. එහෙම නැතුව මේ පෙළක් ඒවා හැම තියලා තියෙනවා. මම ආසයි මේ දේවල් ආපස්සේ බලනකොට අර එක වෙනම එකක්. ඉතින් මේ ඒ දේවල් තියලා තියෙනවා මගේ කින්ද. ඉතින් ওই පුතාව මේ බීච් එකට මේ රැල්ල පාගන්න එක්කන් ගියා. මෙයා හරිම ආසයි. ඇත්තටම ඉන්නා වෙලා කෑ ගහනවා මේ වතුර එනකොට. මේ තව ටිකකින් බලන්නකො මාව අල්ලගෙන මේ බීච් එකට මේ රැල්ලට ඇදගෙන යනවා මේ වතුරට. එයා ඇත්තටම මේක මාරයි. මම දන්නේ නැහැ බබාලා කොහොමද කියලා. මේ චූටි බබාලා. ඒ කියන්නේ ටිකක් ලොකු වෙන අය නම් දාන්න කොහොමද ආසයිනේ මේ චූටි බබාලා මේ මෙහෙම බීච් එකට මේ තරම් ආසයිද කියලා මම දන්නේ නැහැ. එතනම දැකලත් නැහැ. මේ පුතා ඇත්තටම මේ ගොඩක් විනෝද වුණා. මේ හරිම අමාරුණා ගොඩට ගන්න. ඔය බලන්නකො මාව ඇදගෙන බීච් එකට යනවා එයා. ඉතින් මේ දැන් ඊට පස්සේ අපි අඹ තිබිලා අරගත්තා. ඉතින් බබාට වෙනම අඹ එකක් ගත්තා. මිරිස් දාන්නේ නැතුව ඉදිච්ච අඹ එකක්. ඉතින් මෙයාට දැන් ඒකත් කවලා අපිත් කෑලා මේ දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ ඉස්සරහටත් මං වීඩියෝස් අරගෙන එන්නම්. මේ ඉතින් එදා දවස මේ විදිහට තමයි අපි ගත කරේ. ඉතින් මේ ෆොටෝ වගේ තමයි මම දාන්නේ ගත්ත ටිකක්. ඉතින් එහෙනම් ආයි වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම යේසු පීඨයි.